ඊසේගේ අගය අඩු කරගෙන ඉතාලියේ මුදල් ආධාර වැඩි කරගන්නේ කොහොමද? මේ මුදල් ආධාර දිගටම ලබා ගන්න අත්‍යවශ්‍යම කළ යුතු තිබෙන්නේ සෑම වසරකම මේ ඊසේගේ අගය ඉතාමත්ම අඩුවෙන් තබා ගන්න. නැත්නම් එක වසරක ලැබිලා අනිත් සියලුම වසරවල නොලැබී යන්න පුළුවන්. මේ ලැබෙන්නේ මොන වගේ මූල්‍යමය ආධාරද? ඒ කොපමණ ප්‍රමාණයක්ද කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්නේ. අපි ඉස්සරලාම බලමු ඊසේ එකක් සෑදීමෙන් අපට ලබා ගන්න පුළුවන් මොන වගේ ආධාර සහ වට්ටම්. මොකද ඒක හදලා අයදුම් කළේ නැත්නම් ඒ ආධාර ලංකාවේ ආයෝජනය කරනවා නම් ලංකාවේ තියෙන අලුත්ම බැංකු ගිණුම් ක්‍රමය ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාව මගේ YouTube නාලිකාවට. අදත් වෙනදා වගේම ලස්සන දවසකින් මම ඔයාලට පැහැදිලි කරනවා සමාන ආර්ථික තත්ත්ව දර්ශකය. එහෙමත් නැත්නම් ඉන්ඩිකටෝර් දෙල්ල සිටුවසියෝන ඉකොනොමිකා ඉක්වාලෙන්ටි කියන මේ ඊසේගේ අගය අඩු කරගෙන ඉතාලියේ මුදල් ආධාර වැඩි කරගන්නේ කොහොමද කියන එක. මේ මුදල් ආධාර දිගටම ලබා ගන්න නම් අත්‍යවශ්‍යම කළ යුතු තිබෙන්නේ සෑම වසරකම මේ ඊසේගේ අගය ඉතාමත්ම අඩුවෙන් තබා ගන්න එක. නැත්නම් එක වසරක ලැබිලා අනිත් සියලුම වසරවල නොලැබී යන්න පුළුවන්. ඒ වගේම මේ ලැබෙන්නේ මොන වගේ මූල්‍යමය ආධාරද? ඒ කොපමණ ප්‍රමාණයක්ද කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම පැහැදිලි කරලා දෙන්නේ. අපි ඉස්සරලාම බලමු ඊසේ එකක් සෑදීමෙන් අපට ලබා ගන්න පුළුවන් මොන වගේ ආධාර සහ වට්ටම්ද කියලා. මොකද ඒක හදලා අයදුම් කළේ නැත්නම් ඒ ආධාර මග ඇරලා යනවා. ඉතාලියේ නීත්‍යානුකූලව පදිංචි වෙලා සිටින රජයට ආදායම් බදු ගෙවන රජයේ ආධාර බලාපොරොත්තු වෙන සියලුම අයට මේ සඳහා එල්ලුම් කරන්න පුළුවන්. මේ සඳහා ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ ගෑස්, ජලය හෝ විදුලි බිල්පත් සඳහා වට්ටම්, ටෙලිකොම් සහ රායි බලපත්‍ර ගාස්තු වට්ටම්, පොදු ප්‍රවාහන සේවා සඳහා වට්ටම්, ආපන ශාලා හෝ වෙනත් දරුවන්ගේ පාසල් සේවාවන් සඳහා විශ්වවිද්‍යාල සහ ආබාධිත පුද්ගලයන් සඳහා වට්ටම්, මානසික ප්‍රශ්න තියෙන අයට මනෝවිද්‍යාන සහාය වට්ටම්, වයස අවුරුදු 61 වූ අයට ලබා දෙන අසේඤ්ඤෝද ඉන්ක්ලූසියෝනේ වගේ කාඩ් පස් සඳහා වට්ටම් වැනි ගොඩක් ප්‍රතිලාභ මේ සඳහා ලබා ගන්න පුළුවන්. හොඳයි, ඊළඟට අපි බලමු ඒක හදන්න සුදුසුකම් ලබන්නේ කොයි වගේ අයටද කියලා. ඊසේ එක කියලා කියන්නේ එකම නිවසක, එකම පවුලක දුප්පත්කම් අඳුන ගන්න ලබා දෙන හැඳුනුම්පතක් හා සමානයි. මේක හදන්න පුළුවන් වෙන්නේ එකම නගරයක, එකම නගර සභාවක විවාහකයේ ඥාතීන්, හිතවතුන් දරුකමට හදා ගැනීම යම්කිසි පුද්ගලයෙකුගේ බාරකරුට හෝ විවාහ නොවුනත් එකට ජීවත් වන යෝලවල් සඳහා. ඒ කියන්නේ එහෙනම් එකම පවුලක විය යුතු නැහැ, පවුලක් විදිහට ආධාර ලබා ගන්න. ඒ වගේම මේ 2026 වසර සඳහා අපට ලබා දෙන්න පුළුවන් අලුත්ම ප්‍රවෘත්තිය තමයි ගිය වසරේ, ඒ කියන්නේ 2025 අප්‍රේල් 3 වෙනිදා ඉඳලා රජයේ බැඳුම් කර, තැපැල් ඉතුරුම් බැඳුම් කර සහ තැපැල් ඉතුරුම් පොත් සඳහා, ඒ කියන්නේ ලිබරතේ රිස්පාර්මියෝ තියෙන අයට ඊසේ අගය යුරෝ 50000 සීමාව දක්වා නිදහස් වෙනවා කියන එක. ඒක ඇත්තටම අපට ලොකු සහනයක්. ඒ තුලින් අපේ බැංකුවල ජයතේන්ස මේදියා කියන බැංකුවක සාමාන්‍ය බැංකු ශේෂය අනුව අඩු කරගන්න පුළුවන්. මේ තීරණය ගන්න ආසන්නම හේතුව විදිහට මම දකින්නේ ඉතාලියේ බොහෝ දෙනෙක්ගේ විශ්‍රාම වැටුප් වෙන්නේ මේ තැපැල් කන්තවරුවේ මේ ලිබරතෝ දි රිස්පාර්මියෝ කියන ගිණුම් වලට. සමහර විට ඔවුන්ට ලබා දෙන සහනයක් විදිහට මේ තීරණය ගත්ත වෙන්න පුළුවන්. ඒ අනුව සැලකිය යුතු වැටුප් වැඩි කිරීමක් නොකර සිටීමට රජයට හැකියාව ලැබෙනවා. රජයේ ආධාර ලබා ගැනීම සඳහා ඔබ විසින් සෑදිය යුතු කුමන වර්ගයේ ඊස් එකක්ද කියලා සවිස්තරාත්මක වීඩියෝ එකක් මම මීට පෙර කරලා තියෙනවා. ඉතින් මේක මග ඇරුණ අය මගේ නාලිකාවට ගිහිල්ලා මෙන්න මේ ඡායාරූපේ තියෙන එකෙන් බලන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ ඒ 50000 සවිස්තරාත්මක විග්‍රහය. ඒ කියන්නේ පවුලේ දෙදෙනාටම 50000 බැගින් තියෙනවා නම් ඒ කියන්නේ එතකොට ලක්ෂයයිනේ. නමුත් එහෙම නෙමෙයි මෙතන කියන්නේ. එක් පවුලකට 50000ක් පමණයි කියන්නේ. අනිත් 50000 අගය ගණනය කරනවා. ඒ කියන්නේ සියලුම දීවන වත්කම් 50000 දක්වා නිදහස් කරනවා කියලා තමයි මේ නීතිය සඳහන් වෙන්නේ. ඊළඟට අපි බලමු ඊසේ අගය තරමක් හරි අඩු කරගෙන ඉතාලියේ මුදල් ආධාර දිගටම ලබා ගන්නේ කොහොමද කියලා. රැකියාවක් කරන
පවුලේ සමාජිකයන් සඳහා වෙනස් ස්ථානයක ස්ථිර පදිංචිය, ඒ කියන්නේ රෙසිඩෙන්ස් අරන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත ගත්තොත් රැකියාවක් නොකරන සමාජිකයන් ගණන වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔබේ ආදායම ඔවුන්ට වියදම් කිරීමට සිදු වෙන නිසා ඒ තුලින් ඊසයාගේ අඩු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔබට තියෙන නිශ්චල හා චංචල දේපල වල වටිනාකම. ඔබට තියෙන ආදායම්, ලැබෙන නිවාස සහ වාහන වගේ දේවල් ඔබට සින්නක් කර නිවසක් තියෙනවා නම් පළවෙනි නිවස සම්බන්ධයෙන් ගණන් ගන්නෙ නැහැ. දෙවන නිවාසයේ ඉඳලා ඔබට තිබෙන අමතර වත්කමක් හැටියට ඒක ගණන් ගන්නවා. ඉතින් බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ට එහෙම නැති හින්දා ඒ ගැන වැඩි කතා කිරීමේ තේරුමක් නැහැ. ඒ වගේම ඔබේ බැංකුවේ තියෙන කුමන හෝ මුදල් තැන්පතු, ඉතාලියේ ජීවිත රක්ෂණ වගේ ඒවට ආයෝජනය කරන එක. එහෙම නැත්නම් මේ මුදල් ලංකාවේ ආයෝජනය කරනවා නම් ලංකාවේ තියෙන අලුත්ම බැංකු ගිණුම් ක්‍රමය මනි මාකට් ගිණුමක තැන්පත් කරන එක. මේ ක්‍රමය මෙහෙමයි. රුපියල් ලක්ෂ 5කින් වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 5ක අවම ශේෂයක් සෑම මාසයකම පවත්වාගෙන යන්න ඕන. වාර්ෂික පොලි අනුපාතයේ 6%යි. විවිධ බැංකුවල මෙයට ආසන්න වැඩි පොලියක් ගෙවනවා. මාස්පතා අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක මුදල් ගන්න පුළුවන්. හැබැයි අවම ශේෂය ලක්ෂ 5ක් පවත්වාගෙන යන්න ඕන. නැත්නම් ලැබෙන්නේ 2% විතර සාමාන්‍ය පොලියක් පමණයි. ඒත් ඔයාලා සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් තැන්පත් කළොත් ලබා ගන්න වෙන්නේ ගිණුම කල්ලිකුත් වුණාම පමණයි. අන්න ඒකයි මේ මනි මාකට් ගිණුමේ වෙනස. එහෙමත් නැත්නම් බදු වලින් නිදහස් වැඩි පොලියක් ලබා දෙන භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන එක. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා ඔබේ බැංකු ශාඛාවෙන් විමසන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනිත් ක්‍රමය තමයි එම මුදල් ලංකාවේ NRFC අනේවාසික විදේශ මුදල් ගිණුම් වල තැන්පත් කරලා අවශ්‍ය වුණොත් නැවත ගෙන්වා ගන්න එක. මම මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කළා. මග ඇරිච්ච අයට මගේ මේ නාලිකාවට ගිහින් බලන්න පුළුවන්. ඒ අනුව ඉතාලි බැංකුවල ඉතුරුම් තැන්පතු ශේෂය දෙසැම්බර් 31 වෙනිදා දක්වා තැබීමෙන් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම මේ බැංකුවල ජියචෙන්ස මේදියා කියන වාර්ෂික සාමාන්‍ය ශේෂය පසුගිය වසරවල වසා දෙමුණු වගේම ඔබේ ගිණුම් තිබෙන සියලුම බැංකුවල ගිණුම් වලත් අවශ්‍යයි. සෑම වසරකම මුල් කාර්තුවේ ඔබට බැංකුවෙන් ඔබේ ගිණුම් වල විස්තර කියලා ලියුමක් එවනවා. ටිකක් විශාල ලියුමක්. අන්න ඒකේ තියෙනවා ගිය වසරේ ඔබේ මේ ජියචෙන්ස මේදියා 90 කියන වාර්ෂික සාමාන්‍ය අගය. අන්න ඒ ලියුම පරිස්සම් කරලා තියාගත්තොත් ඊළඟ වසරේ, ඒ කියන්නේ 2027 වසරේ ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ඊස් එක හදන්න. ඒ වගේම මේ වසරේ හදන්නේ 2024 බැංකු ශේෂයෙන්. මේක ගණනය කරන්නේ සෑම දිනකම ඔබේ ගිණුමේ ඉතුරු වෙලා තිබෙන මුදල එකතු කරලා. ඒක දින 365න් බෙදනවා. අන්න එතකොට තමයි මේ වාර්ෂික සාමාන්‍ය ශේෂය ලැබෙන්නේ. මම මේක කිව්වේ ඔයගලන්ට සාමාන්‍ය දැනීමක් ලබා ගන්න. හොඳේ. ඊළඟ එක තමයි ඔබේ නිවසේ යම්කිසි අලුත් වැඩියා කටයුත්තක් කළා නම්, භූමිකම්පාවකින් හෝ ගන් වතුරකින් හානි වුණා නම් ඒ වියදම් ඔබට ඉදිරිපත් කරලා නිවසට මිලදී ගන්නා ගෘහ භාණ්ඩ වගේ දේවල් සඳහා ඊසේ අගේ අඩු කර ගන්න පුළුවන්. මේ සඳහා ඔබේ කෝදිසි පිස්කාල ලබා දිය යුතුයි. ඒ සඳහා කරන සියලුම ගෙවීම් බැංකුව හරහා ගෙවා තිබිය යුතුයි. ඊළඟ එක තමයි ඔබ විසින් කළ මූල්‍ය පරිත්‍යාග. ඒ කියන්නේ දැන් මෙතන තියෙන විදිහට ඔබේ යම්කිසි මුදලක් තියෙනවා නම් ඔබේ දරුවන්ට ඒක පරිත්‍යාගයක් හෝ ණයක් විදිහට ලබා දෙන්න පුළුවන්. ඔවුන්ට පළමු නිවස මිලදී ගැනීම සඳහා. නමුත් ඒ ගනුදෙනු කරන ක්‍රමය රජයේ මූල්‍ය රෙගුලාසි අනුව සිදු විය යුතුයි. ඊළඟ එක තමයි ඔබට යම් කිසි දේපලක් ඔබගේ දරුවෙකුට හෝ වෙනත් කෙනෙකුට වික්කොත් හෝ පැවරුවොත් ඒ තුලිනුත් අගය අඩු කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ අසත්‍ය තොරතුරු සපයන්න එපයි කියලා. මොකද ඒක අවදානම්. ඉතින් ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් කෆ්ෆා ආයතනයකින් උපදෙස් ලබා ගන්න. ඊළඟට ඔබේ නිවාස කුලිය, ඔබගේ වාහන, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳ දත්ත මේ වගේ තොරතුරු ඇතුල් කරන සෑම අවස්ථාවකදීම ඔබ මේ DSCO එක එහෙමත් නැත්නම් ඩික්‍රැසියෝනි සොස්ටිටියුටිවා උනිකා කියන මේ ලියවිල්ල පරීක්ෂා කරලා බලන්න. සමහර අවස්ථාවල ඒවා කෆ්ෆා ආයතනයට මග ඇරෙන්න පුළුවන්. එහෙම ඇතුල් නොවුනොත් අනිවාර්යයෙන්ම ඔබේ ඊසේ අගය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කෆ්ෆා ආයතනෙන් පිට වෙන්න ඉස්සෙල්ලා ඒවා පරීක්ෂා කරලා බලන්න අමතක කරන්න එපා. ඊළඟට ඔබගේ නිශ්චල හෝ චංචල දේපලක් ඔබ වික්කනම් එමත් නැත්නම් තවදුරටත් ඔබ සන්තකේ නැත්නම් ඉක්මනින් මේ තොරතුරු දැනට හදලා තියෙන ඊසේකෙන් අයින් කරලා ඊසේ කොරෙන්තේ කියන එක හදා ගන්න පුළුවන්. ඒ තුලින් තොරතුරු යාවත් කාලින වන නිසා ඊසේ අගේ ඒකෙනුත් අඩු වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඊසේ අගේ අඩු කරගෙන රජයේ මුදල් ආධාර වැඩි කරගන්න පුළුවන්. හොඳයි, අපි දැන් බලමු 2026 වසර සඳහා රජය විසින් අනුමත කිරීමට නියමිත මූල්‍යමය ආධාර මුදල් ආධාර මොනවද කියලා.
පළමුවෙන්ම තමන්ගේ පවුලේ යැපෙන සමාජිකයන් සඳහා රජයෙන් ලබා දෙන අසොඤ්ඤ උනිකෝ එක ලබා දෙන්නේ මෙන්න මේ විදිහටයි. මෙතනදී කියන විදිහට ඊසයාගය ඉරෝ 17468.51කට වඩා අඩුවෙන් තියන අයට පෙර වසරවල ගෙවපු විදිහටම සෑම වැඩිහිටි දරුවෙකු සඳහාම ඉරෝ 99.7ක් ගෙවනවා කියලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ 2026 වසරේ යැපෙන්නන් සඳහා දීමනාව ලබා ගන්න අවශ්‍ය සුදුසුකම්. පළවෙනි කාරණය අනිවාර්යයෙන්ම ඉතාලි පුරවැසිභාවයේ හෝ ස්ථිර පදිංචිය අවම වශයෙන් වසර 2ක් තිබිය යුතුයි. ඒ වගේම මාස 6ක් නොකඩවා රැකියාවක නියතුව සිටිය යුතුයි. ඒ වගේම දැනට රැකියාව අහිමි වෙලා ඉන්න පුද්ගලයන්ටත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ නස්පි ගන්න අයට. ඒ වගේම මතක තබාගත යුතුයි අසඤ්ඤෝනික ජූනි 30 වෙනිදාට පෙර අයදුම් කරන අයදුම්කරුවන් සඳහා ජනවාරි සිට හිඟමුදල් ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම ජූලි මාසයේ සිට අයදුම් කරන අයට ජනවාරියේ ඉඳන් හිඟමුදල් ලැබෙන්නේ නැහැ. ඒ අයදුම් කළ මාසයේ ඉඳලා තමයි ලැබෙන්නේ. ඒ නිසා ඒක මේ ජනවාරි මාසෙම අයදුම් කරන්න මතක තබා ගන්න ඕනේ. ඒ වගේම මේ සුදුසුකම් වල වෙනසක් ඇති වුණොත් ඒ කියන්නේ උදාහරණයක් විදිහට අලුතෙන් දරුවෙක් ලැබුණොත්, බාරකරත්වය වෙනස් වුණොත්, එහෙමත් නැත්නම් කුමන හෝ වෙනසක් සිදු වුණොත් මේ අසඤ්ඤ උනිකෝ එකත් ඒ අනුව අලුත් කරන්න අවශ්‍ය වෙනවා. එතකොටත් ඉක්මනින් මේ ආධාර වැඩි කරගන්න පුළුවන්. ඊළඟට බලමු මේ ඊසේ එක ඒ විදිහට නැවත අයදුම් නොකරන අයදුම්කරුවන්ට මොකද වෙන්නේ කියලා. මේ ලියවිල්ල සෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදා කල්ලිකුත් වෙනවා. ඒ නිසා නව DSU එකක් ඉදිරිපත් කළ යුතුයි. එහෙම අලුත් නොකරන අයදුම්කරුවන් සඳහා ඊම්ස් ආයතනයෙන් ගෙවන අවම මුදල තමයි හම්බ වෙන්නේ. ඒ වගේම කිසිදු හිඟ මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම සෑම වසරකම ජනවාරි මාසයේ අලුත් කරන්න ඕන. ජනවාරි 1 වෙනිදා ඉඳලා පෙබරවාරි 28 වෙනිදා දක්වා අයදුම් කළොත් ජනවාරි ඉඳලා මුදල් හම්බ වෙනවා. ඒ වගේම මාර්තු 1 වෙනිදා ඉඳලා ජූනි මාසේ 30 වෙනිදා දක්වා අයදුම් කරන අයට මාර්තු මාසයේ ඉඳලා තමයි මුදල් ලැබෙන්නේ. ඒ නිසා ඥානාන්විතව ක්‍රියාව තමයි මේක ජනවාරි හෝ පෙබරවාරි මාසෙම අයදුම් කරලා අලුත් කරන එක. දැන් මෙතන තියෙන විදිහට මේ වැඩිවීම සිද්ධ වෙන්නේ 101.4කින් විතර තමයි. ඒත් සමහර පවුල් සඳහා 10%ක් පමණ වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි බලමු දැන් මේ මෙතන තියෙන ගණන් අනුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඔවුන්ගේ තත්ත්වය සලකලා ඉරෝ 1 සිට 3 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මව සමග සමහර විට මෙතන කියන්නේ පියා අහිමි දරුවන් සඳහාද කියන එක පැහැදිලි නැහැ. අවුරුදු 20කට අඩු එක් දරුවෙකු සඳහා නම් දරුවන් සඳහා යුරෝ 730කුත් ඊළඟ දරුවාගේ සිට යුරෝ 2ක් පමණ ඊසේක අඩු අය සඳහා වැඩි වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ඊසයාගේ අනුව ආදර්ශ වගුව. ඊළඟට අපි බලමු ඊසයාගේ පරාසයන් අනුව වැඩිපුර ලැබෙන මුදල් ප්‍රමාණය කොපමණද කියලා. ඒ පරාසය යුරෝ 17,468.51ට වඩා අඩු අයට 2025 සිට යුරෝ 201ට සාපේක්ෂව 203.80ක ස්ථාවර උපරිම මුදලක් ලැබෙනවා. ඒ කියන්නේ යුරෝ 3.80ක් පමණ. බී පරාසයේ ඉන්න යුරෝ 17,468.52 සිට යුරෝ 46,582.71ක් තියෙන අයට අගය වැඩි වුණොත් ලැබෙන මුදල අඩු වෙනවා. ඒක නම් ටිකක් කනගාටුදායකයි. සී පරාසයේ යුරෝ 46,528.71ක් තියෙන අයට අවම මුදල 2026 සිට යුරෝ 57,750 සිට 58,750 දක්වා වැඩි වෙනවා. ඊළඟට මේ වසරේ සිට වැටුපුත් වැඩි කරන්න රජය තීරණය කළා තියෙනවා. මේ වසරේ ජනවාරි 1 වෙනිදා සිට වැටුප් වැඩිවීම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලාත් බලමු. මෙතන කියලා තියෙන විදිහට 10%ක පමණ මුදලක් තමයි වැඩි කරනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ බදු වලින් 10%ක් අඩු කරලා ඒක වැටුප හැටියට එකතු කරලා තියෙනවා. ඒ අනුව CCNL ඒ කියන්නේ කොන්ත්‍රාත්තෝ කොලෙක්ටිවෝ නැෂනෑලි දි ලවෝරෝ ගිවිසුම අනුව රැකියා කරන අයට අවුරුද්දකට යුරෝ 800ක් පමණ තමයි වැඩි වෙනවයි කියලා තියෙන්නේ. ඒක පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ වැටුපෙන් 3.5කට සමාන වෙන්න පුළුවන්ලු. ඒ අනුව අය කරන බදු ප්‍රමාණය යුරෝ 200 සිට 80 දක්වා පහත වැටෙන්න පුළුවන්.
එතකොට වසරකට එය යුරෝ 120ක් පමණ ලාභයක් ලබන්න පුළුවන්. මේ වැටුප් වැඩිවීම වසර 3ක කාලයක් සඳහා තමයි දීමට සැලසුම් කරලා තියෙන්නේ. ඒ ආදායම් බදු කප්පාදුව 35% සිට 33% දක්වා අඩු වෙද්දී වැටුප වැඩි වෙන්නේ මෙන්න මෙහෙමයි. යුරෝ 30000ක් දක්වා යුරෝ 40ක පමණ ප්‍රතිලාභයක් ලැබෙනවා. ආදායම ඊට වැඩි අයගේ මෙන්න මේ ආකාරයෙන් තමයි ලැබෙන්නේ. අපි ඊළඟට බලමු ගිය වසරේ මෙන් බල ශක්තිය, ඒ කියන්නේ ගෑස්, විදුලිය සහ ජලය සඳහාත් බෝනස් වර්ග ලබා දෙන බව සඳහන් වෙනවා. නමුත් මේ පනත මේ වීඩියෝ එක කරන අද දවසේ වෙනකන් අනුමත වෙලා නැති බව තමයි සඳහන් වෙන්නේ. නමුත් ඒ සකස් වෙලා තියෙන පනතේ මෙන්න මේ ආකාරයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. මෙතනදී කියලා තියෙන්නේ යුරෝ 55ක දීමනාවක් තමයි ඒ වෙනුවෙන් ලැබෙන්නේ. ඒ වගේම තාරි සඳහා, ඒ කියන්නේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ බිල්පත් අපි කියනවා කුණු බිල කියලා. ඊසේ අගය යුරෝ 9530 දක්වා තියෙන අයට මේක ලබා ගන්න පුළුවන්. ඒක වගුවක් විදිහට බැලුවොත් මෙන්න මෙහෙමයි. එක් පවුලක අවම වශයෙන් දරුවන් 3 දෙනෙකු සඳහා ඊසේ අගය 9530ට වඩා අඩු නම් ඔවුන්ට යුරෝ 55ක බෝනස් එකක් ලැබෙනවා. ඊළඟට ඒ අගය 9531 සිට 15000 දක්වා නම් වෙනත් සහන ලැබෙන්නේ නැහැ. නමුත් බලශක්තිය සඳහා මුදල් ලැබෙනවා. ඊළඟට අගය 15000ට වඩා වැඩි නම් මේ ආකාරයේ පවුලක් සඳහා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා අවම වශයෙන් පවුලේ දරුවන් 4 දෙනෙකු සිටින පවුලක් සඳහා ලැබෙන දීමනාව. ඒ අනුව එය 20000 දක්වා නම් වෙනත් ආර්ථික සහ බලශක්තිය සඳහා යන දෙකටම සහන ලැබෙනවා. ඊසයාගේ 20000ට වඩා වැඩි නම් ආර්ථික සහන හෝ බලශක්තිය සහන දෙකම ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වීඩියෝ එකක් මම මීට පෙර කළා. ඒක මේ වීඩියෝ එක අවසානයේ දානවා. බලපු නැති අයට බලන්න පුළුවන්. ඉතින් වෙනදා වගේ මදත් මං හිතනවා ඔබට අලුත් දෙයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ සුපැහැදිලි තොරතුරු ඉදිරියටත් දැනගන්න කැමති නම් මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් ප්‍රිය සහෝදරය සහෝදරිය, අදත් සුපුරුදු පරිදි සමුගෙන යන්නටයි සූදානම. රැඳී සිටි ඔබට දෙවින්ම ස්තුතියි. හමු වෙමු තවත් මෙවැනිම වැදගත් වීඩියෝ එකකින්. එතෙක් ඔබට සතුට ආසන්නස. අයිබෝවන්.